මේ ආණ්ඩුව පරාජය කරන්න අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ. විවිධ මතවාද තියෙන්න පුළුවන් හැම කෙනා අතරම. සමහර කට්ටිය ජාතිවාදී වෙන්න පුළුවන්. සමහර කට්ටිය හොරු මංකොල්ලකාරයෝ ප්‍රශ්න තියෙන අය, හරි දූෂණ චෝදනා තියෙන අය වෙන්න පුළුවන්. හැබැයි අපිට දැන් එහෙම වෙන් කරලා කිරලමන්ලා ගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. මොකද හේතුව ආණ්ඩුව ඊට වඩා දූෂිතයි. ගයා සිරිත වෙහිලා ඉන්න තුප්පැහි ජඩ යක්ෂයා ගයා විරිඳු එළවමි අද මේ ලෙස වස් කවි කියා ගයන විරිඳු පද ඇහිලා යක්ෂයා කලබල වෙලා දුවන කල්ම කියනවා අද සැරටම පද ගලපලා ගයන විරිඳු පද ඇහිලා යක්ෂයා කලබල වෙලා දුවන කල්ම කියනවා අද සැරටම පද ගලපලා ජාතිවාදී හොරතක් කඩි පක්ෂ පාට නැතුවම නීති කඩපු ගෙවුම් පවා එකතුවේ මුළු දැන්මම දූසිත ජඩ හොරු එක්කර ඔය පක්ෂය හැදුවම බේසිගේ බල්ලෝ කියලා පක්ෂෙට දාපන් නම දූසිත ජඩ හොරු එක්කර ඔය පක්ෂය හැදුවම බේසිගේ බල්ලෝ කියලා පක්ෂෙට දාපන් නම ආණ්ඩුවට විරුද්ධ වී එකතුවේ මුළු ඔක්කොම මෙන් මේ යකා කියනවා ප්‍රසිද්ධියේ දෙරණෙම දයාසිරි උඹට වැහුණු යකාගේ තුපැහිකම ඔයා කතා කරනා විට පෙනෙනවා හැම තැනදිම දයාසිරි උඹට වැහුණ යකාගේ තුපැහිකම ඔයා කතා කරනා විට පෙනෙනවා හැම තැනදිම පංකොලොත්ම කරලා රට පක්සෙන් පක්සෙට පැන දැන් මරු කියවනවා යකෙක් වැහිලා මේක තැන තැන දෙනවා නම් ඇමති කමක් කයි බලු බෙට්ටක් හරි මොන යකෙක්ද උඹට වැහුනේ කියා පිය දයාසිරි දෙනවා නම් ඇමති කමක් කයි බලු බෙට්ටක් හරි මොන යකෙක්ද උඹට වැහුනේ කියා පිය දයාසිරි දයාසිරි පනින නිසා කුමන පක්සෙකට හරි ඔයාට දැන් හුඟක් දෙනා කියන නම රිලාසිරි වැහිලා ඉන්න ඔය යක්ෂයා පන්නලා කොහොමෙන් හරි පැහිලා නැති සිඟිති මොලේ පාදගම් දයාසිරි වැහිලා ඉන්න ඔය යක්ෂයා පන්නලා කොහොමෙන් හරි පැහිලා නැති සිඟිති මොලේ පාදගම් දයාසිරි දයාසිරි ජයසේකර ඉස්සර නම් මමත් පෞද්ගලිකව කැමති චරිතයක් සින්දුවක් එහෙම කියනවා ගායන හැකියාවකුත් තියෙනවා ප්‍රියමනාප බවකුත් තියෙනවා ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් කැමති චරිතයක් පස්සේ බලපුවාම දන්න කාලේ අපිට මතක ඇති කාලේ තිබ්බ හැම ආණ්ඩුවකම හිටියා රට බංකොලොත් වෙනකන් අර බල්ලු බෙටි හරි කනවා ඇමතිකමක් දෙනවා නම් කියන තැනට පජාත වෙනකන් තමන්ගේ තිබ්බ අර පෞරුෂත්වය තමන්ගේ තිබ්බ හැකියාව තමන්ගේ ඇතුලේ හිටපු ගායකයා ඔක්කොටම කෙලෙව්වා මෙයා විසින්ම කෙලෙව්වා හොඳ චරිතයට කෙලෙව්වා ගායකයාට කෙලෙව්වා දේශපාලඥයාට කෙලෙව්වා අතෙන්ට මෙතෙන්ට පැන්න රිලාසිරි කියන තැනටම පැනලා දැන් මරු කියවනවා ඇවිල්ලා ජඩයෝ දූෂිතයෝ ඔක්කොම එකතු වෙලා හරි මේ ආණ්ඩුව පළවා හරින්න ඕනලු කොච්චර බයක් ඇද්ද හිත ඇතුලේ රෙවිලා ඉන්නේ දැන් රෙවිලා ඉන්නේ ඒකයි මේ නැත්තම් මෙහෙම වෙන්නේ නැහනේ මේ තරම් ජඩ විදියට මේ
ජඩයෝ මංකොල්ලකාරයෝ දූෂණ චෝදනා තියෙන හරි අය එකතු වෙන්න ඕනලු. කට්ටියට කියන්න තියෙන්නේ මිනි හිතනවා නම් ගොම් බයියෝයි සජ බයියෝයි ටොයියෝයි ඉන්න ගෝතයෝ ටික මාලිමාව කියන්නේ මේ කතා කරන කීප දෙනා විතරයි කියලා. දැන් උඹලට ඡන්ද දීපු මිනිස්සුන්ටත් තේරිලා තියෙන්නේ මාලිමාව කියන්නේ මොකක්ද කියලා. මේ ආණ්ඩුව පෙල්ලන්න නෙවෙයි උඹලට හොල්ලන්නවත් බෑ. 2029 අනුර ජනාධිපතිතුමා ඉල්ලයිද නැද්ද මම දන්නේ අපි තාදරෙන් ඉල්ලීම් කරනවා ඉල්ලන්න කියලා. හොල්ලන්නවත් වෙන්නේ නැහැ. ඒ තරමට ශක්තිමත්. දයාසිරිට කියන්න තියෙන්නේ අර ඉස්සර හිටියනේ පොඩි අපි දන්නේ නැහැ එතකොටත් හිටියේ ඔය හිටපු ගොබ්බයාමද කියලා. ඒ ගෞරවයේ තියාගෙන දැන්වත් මේ දේශපාලන ගූගඩෙන් එහා පැත්තට ගිහිල්ලා ගායකයව හරි පොඩ්ඩක් එළියට අරගෙන මිනිස්සුන්ගේ ආදරේ දිනාගෙන නිදහස යන්න ළමයිනුත් ඇති විලිලැජ්ජයිනේ මේ විදියට පච වෙනකොට. ඔයාලටත් කියන්න දෙයක් ඇති මෙයා ගැන කමෙන්ට් එකක් විදියට ලියාගෙන යන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.